මොරටුව, රත්මලාන, පිළියන්දල, කැස්බෑව, මොරලැස්ගමුව, පානදුර ආදී මේ ප්‍රදේශයන් වල අවට සිටින සියලුම ජනතාවට ඊටාම ගෞරවයෙන් ආදරයෙන් මතක් කරනවා දෙසැම්බර් මාසේ 14 වෙනිදා පැමිණෙන්න මොරටුවද සොයිසාරාම මහා විහාරස්ථානයේට. නිරුවන් සරණයි සියලු දෙනාටම. අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති. මේ උතුම් බුදු වදනින් මුළු රටක්ම එකතු කරපු මේ ශාසනයේ චිරස්ථිතිය සඳහාම පහළ වුණු විචිත්‍ර ධර්මදේශකයන්න් වහන්සේ අපේ අතිපූජනීය කත්නූරුවේ සිරිධම්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ මොරටු පුරවරයටම ලොකු ආශිර්වාදයක් වෙමින් දෙසැම්බර් මාසේ 14 වෙනිදා මොරටුව ද සොයිසාරාම මහා විහාරස්ථානයට වැඩම කරනවා. මේ රටේ පැවතිච්ච අයහපත් කාලගුණික තත්වයෙන් පීඩාවට පත් වෙලා ඉන්න අපේම ශ්‍රී ලාංකික ජනතාවට ආශිර්වාද කරමින් සිත ප්‍රාර්ථනා කරමින් මේ විශේෂ ධර්ම දේශනාව සිදු කරන්නේ. ප්‍රදේශවාසී පූජනීය මහා සංඝරුවනට ඊටාම ගෞරවයෙන් යුතුව මේ සඳහා ආරාධනා සිදු කරනවා. එවැගේම මේ ප්‍රදේශයේ සියලුම ජනතාවට විශේෂයෙන්ම මොරටුව, රත්මලාන, පිළියන්දල, කැස්බෑව, මොරලැස්ගමුව, පානදුර ආදී මේ ප්‍රදේශයන් වල අවට සිටින සියලුම ජනතාවට ඊටාම ගෞරවයෙන් ආදරයෙන් මතක් කරනවා දෙසැම්බර් මාසේ 14 වෙනිදා පැමිණෙන්න මොරටුවද සොයිසාරාම මහා විහාරස්ථානයේට පැමිණ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න.